අලුතෙන් ඉන්ස්ටෝල් කරගත්තා නම් සමහර විට ඔයාලට මේ වගේ activate windows කියලා watermark එකක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් මේකම ඔයාලට පුළුවන් genuine key එකක් use කරලා windows හරි විදියටම active කරගන්න. එතකොට ඔක්කොම updates ඔයාලට genuine විදියටම බලා ගන්න පුළුවන්. ඉතින් updates activate කරේ නැතත් වෙනවා, but සමහර functions තියෙනවා disable වෙලා තියෙන්නේ windows activate කරලා නැත්තම්. ඉතින් ඔයාලට පුළුවන් Windows official setup එක Microsoft site එකකින් download කරලා එහෙම නැත්නම් ඒකට site එකෙන් ගන්නපු DVD copy එකකින් හරි නැත්නම් USB pen drive එකක් through Windows install කරගන්න. ඉතින් install කරගත්තට පස්සේ Windows OEM retail එහෙම නැත්නම් volume key එකක් පාවිච්චි කරලා ඔයාලට Windows activate කරගන්න පුළුවන් ලේසියෙන්. ඉතින් ඔයා කරන්න ඕනේ මෙතන start menu එකේ search එකේ ඔයා type කරන්න activation settings කියලා. Activation settings කියලා type කරද්දී මෙතන suggest වෙලා එනවා activation settings. ඉතින් activation settings වලට ගියාම අපිට Windows වල බලා ගන්න පුළුවන් activation status එක. ඉතින් ඔයාලට වෙනදී මෙතන error message එකක් ඇවිල්ලා දෙනවා device එකේ Windows key එකක් නැහැ කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන not activated කියලාත් වෙනවා. ඉතින් මෙතන change කියන එකකින් ගිහිල්ලා product key එක enter කරන්න. ඉතින් ඔයාලා purchase කරපු product key එක ගොඩක් වෙලාවට ඔයාලට website එකකින් purchase කරා නම් නැත්නම් retail store එකකින් purchase කරා නම් ඔයාගේ email එකට 25 digits product key එකක් එනවා. ඉතින් මට ආපු product key එක මම මෙතන enter කරනවා. ඉතින් product key එක enter කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් මේක next කරන්න. ඉතින් හරියට enter කරා නම් ඒක continue වෙලා මේ වගේ activated window එකක් එනවා. ඉතින් ඔයාලට activate click කරන්න තියෙනවා. ඉතින් විනාඩියක්වත් යන්නේ තප්පර කිහිපයකින් ඔයාලට මේ වගේ Windows activated කියලා බලා ගන්න පුළුවන්. We have activated this copy of Windows. ඉතින් ඊට පස්සේ මෙතන status එක ඔයාලට active කියලා පෙන්නනවා. ඒ වගේම Windows is activated digital license linked to your Microsoft account කියලා පෙන්නනවා. ඉතින් මේ විදිහට license එක active කරගත්තම ඔයාගේ PC එකේ log වෙලා තියෙන Microsoft account එකත් එක්ක මේ license එක sync වෙනවා. ඉතින් ඔයා purchase කරලා තියෙන retail key එකක් නම් ඔයාලට පුළුවන් මේ device එකෙන් remove කරලා ඔයා අලුතෙන් device එකකට යනවා නම් ඒ device එක active කරන්න. ඒ වගේම ඔයා purchase කරලා තියෙන OEM key එකක් නම් මේ device එකේදී ඔයා ආයි Windows format කරලා reinstall කරලා ඔයාගේ account එක log කරා නම් log කරේ නැතත් OEM key එකේදී automatically activate වෙනවා. ඉතින් volume key එකේදීත් ඒ වගේම තමයි වෙන්නේ. ඒකත් device එකත් එක්ක තමයි link එක තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔයා Windows install කරපු කරලා online connect වෙච්ච ගමන් Windows automatically activate වෙනවා. ඉතින් හදිසියවත් ඉතින් ඔයාලට මෙතන error code එකක් ආවොත් ඔයාලට පුළුවන් වෙන option එකක් පාවිච්චි කරන්න. ඉතින් මේකේ manual offline method එකකුත් තියෙනවා Windows active කරන්න. සමහර වෙලාවට activation එක fail වුණොත් එහෙම ඔයාලට පුළුවන් අපේ customer support එකත් එක්ක කතා කරලා වැඩේ sort out කරගන්න.